සුබ දවසක්. මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ වට්ටක්ක කුරක්කන් කප් කේක් එකක් හදන හැටි. ඉතින් මේක චූටි බබාලට ගොඩාක් වටින රෙසිපි එකක්. බබාලට හදලා දෙන්න. ඉතින් මේක හදන හැටි බලමු මොනවද මුලින්ම අවශ්‍ය වෙන්නේ කියලා. වට්ටක්ක හොඳට ග්‍රේට් කරගෙන ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. කුරක්කන් පිටි ග්‍රෑම් 75යි. පොල් තෙල් ග්‍රෑම් 75යි. දුඹුරු සීනි ග්‍රෑම් 75යි. මේ දෙහි ගෙඩියක පොත්ත මම පොඩියට කපලා අරගෙන තියෙනවා. බිත්තර 2යි, වැනිලා තේ හැන්දයි, බේකින් පවුඩර් මේස හැඳි 1යි, බේකින් සෝඩා තේ හැඳි 1යි, කුරුඳු කුඩුත් ඕන මේස හැඳි 1ක්. ඉතින් මම මේකේ මුලින්ම කුරක්කන් පිටි ටිකයි, බේකින් පවුඩර්, බේකින් සෝඩා ටික අරගෙන හොඳට හලා ගත්තා මුලින්ම. මේ තීනි ටික හලාගෙන බිත්තර, සීනි, පොල් තෙල් ටික හොඳට බීට් කරගන්නවා. ඊට පස්සේ කුරක්කන් පිටි ටික ඇරෙන අනිත් අමුද්‍රව්‍ය ටිකක් දාලා හොඳට බීට් කරගන්නවා. ඒ අන්තිමට තමයි අපි කුරක්කන් පිටි ටික එකතු කරලා මිශ්‍ර කරගන්නේ. දැන් මේ මම කප් කේක් 9කට දාගත්තා මිශ්‍රණය. මේ තියෙන්නේ සෙල්සියස් අංශක 180ට ප්‍රී හීට් කරගත්ත oven එකේ විනාඩි 30ක් විතර බේක් කරගත්ත කප් කේක් ටික. ඉතින් ඔයාලා ගානට බේක් කරගන්න. මගේ නම් මේ 2-3ක් පිච්චිලා වගේ තියෙන්නේ. මේ ඒ වුණාට බලන්න හරිම රසයි. මම ඊට පස්සේ මේක හදාගෙන ටක් ගාලා අපේ නර්සරි එකට අරගෙන ගියා චූටි බබාලා අරින වෙලාවේ. 3 දෙනා හිටියේ. ඒ 3 දෙනාට අපි දීලා බැලුවා මේක කොහොමද කියලා එයාලගේ ප්‍රතිචාර. ඉතින් මේ යාලා කන වීඩියෝ එකක් තමයි මම පොඩියට ගත්තේ. ඉතින් යාලා හරි ආසාවෙන් කෑවා. මේ හැබැයි අර වට්ටක්ක කියනකොට පොඩ්ඩක් එයාලට පොඩි අර මේකක් තිබ්බා. මේ එනට හරි ආසාවෙන් කනවා. ඉතින් මට මේ රෙසිපි එක හම්බුනේ අපේ මොන්ටිසෝරි ටීචර්ලා පෝෂණීය වැඩසටහනකට ගිය වෙලාවේ ටීචර්ස්ලාට හම්බෙච්ච මේ රෙසිපි පොතකින්. ඒ රෙසිපි එකේ පොඩි බබාලාට කෑම හදන වට්ටෝරු ගොඩාක් තිබ්බා. ඉතින් මට මේ කප් කේක් එක වට්ටක්ක කුරක්කන් මිශ්‍ර කප් කේක් එක හදන්න ආස හිතලා තමයි මම මේක හැදුවේ. ඉතින් මට ඒක හිතුණා පොඩි බබාලා ඉන්න අම්මලාට මේක ගොඩාක් වැදගත් වෙයි කියලා මේ රෙසිපි එක. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේක මේ කිසිම අර කුරක්කන් වට්ටක්ක දැම්ම කියලා කිසිම තේරෙන්නේ නැහැ. ඒක ඇත්තටම නිකන් චොක්ලට් රහක් තමයි එන්නේ කප් කේක් එකේ. හරිම සොෆ්ට්. හරිම රසයි. කාලා බලන්න, හදලා බලන්න. පොඩි බබාලට දෙන්න. ඉතින් මගේ වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි. මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා.